කොහොමද ඔයාලට? ඔන්න මම අද රස කෑමක් අරගෙන ආවා. ඉතින් මොනවද දන්නවද මම මේ පුංචිට රවුම් කරන්නේ? පාන් පිටි ලුණු වතුර දාගෙන අතේ ඇලෙන්නේ නැති ගානට හොඳට විනාඩි 10ක් විතර අනාගත්ත පිටි මිශ්‍රණයක් පැයක් විතර පැත්තකින් තියලා ඒක මෙන්න මේ විදිහට චූටි බෝලවලට කඩාගෙන තමයි මම මේ හොඳට ආපහු රවුම් කරගත්තේ. ඊට පස්සේ මම මේ මැට් එකට පාන් පිටි චුට්ටක් දාලා මේ හදාගත්ත චූටි රවුම් හොඳට තුනී කරගන්නවා. බලන්නකො රෝලින් පින් එකක් අරගෙන ගොඩාක් තුනී වෙන්න හොඳ රවුමට හිටින විදිහට මේ චූටි බෝල හිමීට මේ විදිහට පැතරි කරගන්නවා. මෙන්න මේ ගානට හොඳට තුනී කරගන්න ඕනේ. හොඳ තුනී ෂීට් එකක් වගේ ඒ ගානට. ඉන්නකො මම තවත් බෝලයක් අරගෙන තුනී කරගන්න විදිහ පෙන්නන්නම්. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් විශ්කම්භය සෙන්ටිමීටර් 5ක් විතර එන ප්‍රමාණයට ගත්තොත් අපි මේ හදන රස කෑමට ඇති. බලමුකෝ අපි මෙහෙම පුංචි රවුම් හදාගෙන මොනවද අද මම මේ හදන්න යන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා නේද මේ වගේ හොඳ ස්ටික් පේස්ට් බෝලයක් තමයි හදාගෙන තියෙන්නේ. හදාගෙන මම මේක ඇතුළට දාන්න ෆිලින් එක හදාගත්තා. චිකන් චූටියට කපලා ගෝවා කැරට් ලුණු සුදු ලුණු දාලා කැලි මිරිස් කුඩු ටිකකුත් දාලා රස තෙම්පරාදුවක් තමයි හදලා තියෙන්නේ. හදාගෙන මම අර තුනී කරගත්ත රොටියට මේක මැදට තියලා මෙන්න මේ හැඩේ වෙන්න ලස්සනට මේක හදා ගන්නවා. ඒ හදාගත්ත රොටිය එක පැත්තකින් අල්ලගෙන අනිත් පැත්තෙන් තමයි මම මෙන්න මේ විදිහට ලස්සනට දාර වගේ හිටින විදිහට නමාගෙන යන්නේ. අපි පිටි මිශ්‍රණය හොඳට අනලා ගත්තාම මේක ඇලෙන්නේ නැහැ. මේ වගේ තියලා හොඳට ජොයින්ට් දෙක එකට සෙට් වෙනවා පිටි මිශ්‍රණය හොඳට අනා ගත්තාම. මෙන්න මේ වගේ ලස්සනට නීට් එකට අපි අපේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. හදාගෙන ඔන්න දැන් ඔයාලට තේරෙනවනේ මොනවද මම අද හදන්නේ කියලා. ඩම්ප්ලින් තමයි මම මේ විදිහට අද හදාගත්තේ. අර මම කලින් රවුමක් පැතලි කරගත්තනේ. ඒක අර පොඩ්ඩක් ස්ටිකි ගතිය තියෙන නිසා පොඩ්ඩක් ඇකිලෙන්න බලනවා. ස්ටිකි ගතිය නෙමෙයි චුට්ටක් ඇකිලෙන්න බලනවා. ඒ නිසා ආපහු ගද්දී චුට්ටක් මේ විදිහට පාරක් දෙපාරක් පැතලි කරලා මෙන්න මේ විදිහට අරගෙන අපි හදාගත්ත ෆිලින් එක මැදට තියලා අර මං කලින් පෙන්නපු විදිහට ලස්සනට නමා ගන්න තියෙන්නේ. මේ ෆිලින් එක මම අද චිකන් නේ දැම්මේ. ඔයාලට ටූනා හරි ෆිෂ් හරි තමන් කැමති දෙයක් තමන් කැමති මස් වර්ගයක් දාලා එක්කෝ මස් කන්න නැති කෙනෙක් නම් පනීර් හරි මෂ්රූම් හරි ඒ වගේ වෙජිටබල් මොන හරි දාලා හරි තමන් කැමති කන්න රස විදිහට හදා ගන්න ඕනේ. හදාගෙන මං කලින් කිව්වා වගේ එක පැත්තකින් තමයි අපි නමාගෙන එන්නේ. මං හිතනවා පැහැදිලිව ඔයාලා ඉස්සලා දකින්න ඇති කියලා. එක පැත්තකින් ෂීට් එක හොඳට අල්ලගෙන අනිත් පැත්තෙන් තමයි මේ වගේ ලස්සන දාර හිටින විදිහට නමාගෙන එන්න ඕනේ. මේක කරන්න හරිම ලේසි, වරදින්නේ නැහැ. අපි හොඳට පිටි ටික අනා ගත්තාම මේ වගේ දෙපැත්ත හොඳට ඇලවිලා හිටිනවා. වතුරවත් මොනවත් ගාන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට ලස්සනට අපි ඩම්ප්ලින් එකේ හැඩය එන විදිහට හදා ගන්නවා. මේකේ රොටියේ ප්‍රමාණය තමන් හදාගන්න පාන් පිටි ඒ මිශ්‍රණයේ රොටියේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය සුෂියේ ඩම්ප්ලින් එකේ ප්‍රමාණයට. මම අද මේ ගෙදර කන්න හදිස්සියට මේ රැට කන්න හදාගන්නේ. ඒ නිසා මම අද චුට්ටක් මේ ලොකුවට මේ විදිහට හදාගත්තා. එහෙම නැත්නම් මීට වඩා රොටිය පොඩි කරොත්
පොඩියට හදාගන්න පුළුවන්. ඉතින් අපි මේක කෑම උණුවෙන් තමයි මේ ඩම්ප්ලින් එක හදලා කෑමට ගන්න ඕනේ. එතකොට තමයි රස. ඉතින් අපිට මේක රෑට කනවා නම් හවසට විතර වගේ හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. අද මම එහෙම තමයි කරන්නේ. නැත්තම් අපිට ඩම්ප්ලින් කලින් හදලා ෆ්‍රීස් කරලා උනත් තියාගෙන දවස් කීපයක් ගිහිල්ලා හරි කන්න පුළුවන්. ඉතින් අර මම අද ෆ්‍රිජ් එකේ යට කොටසට දාගන්නේ. මොකද මම අද රෑ කෑමට අපිට මේක හදාගන්න නිසා, ඩම්ප්ලින් හදන නිසා. ඉතින් මේ වගේ ඔක්කොම ඩම්ප්ලින් ටික හදාගෙන මම මේක දැම්මම ස්ටීම් කරන්නේ නැති නිසා මේ වගේ බේකින් ෂීට් එකක් දාලා ඩම්ප්ලින් ටික ඒකේ අසුරගෙන ෆ්‍රිජ් එකට දාගන්නවා. මං අද ගත්ත පිටි ප්‍රමාණය මට ඩම්ප්ලින් 14ක් තමයි හදාගන්න පුළුවන් උනේ. බෝල නම් 3ක් වැඩි වුණා. මොකද මගේ ෆිලින් එක මදි වෙලා මම ඒකත් ඉතින් හදිස්සියක් මොන හරි වුණොත් කියලා කෝකටත් කියලා ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් මේ වගේ ඩම්ප්ලින් ටික හදාගත්ත ටික ඔක්කොම තියාගන්නවා ට්‍රේ එකට. තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා අපි බලමු රෑට මේක හදලා ගන්න කොහොමද කියලා. දැන් මං රෑ අපි කෑමට ඩම්ප්ලින් ටික ස්ටීම් කරගන්න හදන්නේ. මං අද පෑන් එකක් අරගෙන මේකට දාගත්තා. මං දාගත්තේ ඇවෝකාඩෝ ඔයිල්. ඔයාලට තියෙන කැමති ඔයිල් එකක් පාවිච්චි කරලා මේ විදිහට පෑන් එකට දාලා ඩම්ප්ලින් ටික මුලින්ම චුට්ටක් යට පැත්ත ෆ්‍රයි වෙන්න දුන්නා මම. දීලා පස්සේ තමයි වතුර ටිකක් දාලා මම මේක ස්ටීම් කරගන්නේ. දැන් මම අද හදන්නේ මෙහෙම නැත්නම් අපිට ඩම්ප්ලින් සාමාන්‍යයෙන් ස්ටීම් කරලම උනත් හදාගෙන කෑමට ගන්න පුළුවන්. මම ඩම්ප්ලින් ටික මේ වගේ පෑන් එකට දාගෙන විනාඩි 3-4ක් තෙලේ පොඩ්ඩක් යටපැත්ත ෆ්‍රයි වෙන්න දෙනවා. ඒ අතර මම ඩීප් කරගෙන සෝස් එක හදාගන්න යන්නේ. ඒකට මම බීලුණු ගෙඩි භාගයක් විතර චූටියට කපා ගත්තා. සුදු ලුණු බික් 2-3කුත් හීනියට කපාගෙන මම අද මේ සෝස් එකටත් දාගන්නේ ඇවෝකාඩෝ ඔයිල්මයි. එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයක් දාගන්න පුළුවන්. දාගෙන මම ඊළඟට normal soy sauce එක එකතු කරගන්නවා. ඊළඟට sweet soy sauce එකනුත් ටිකක් එකතු කරගෙන අන්තිමේට sesame oil චුට්ටක් බිංදු 2-3ක් මේකට එකතු කරගන්නවා. ඒකෙන් තමයි ඩම්ප්ලින් එකේ අපි කද්දි අර රස මේක ජැපනීස් කෑමක්නේ. ඒ රස ගොඩාක් එන්නේ මේ sesame oil ටිකක් දාපුවාම ඇත්තටම රස වැඩි. ඊළඟට මම මේකට ලුණු චුට්ටකුත් දාගන්නවා. ඒ අතරතුර මගේ ඩම්ප්ලින් ටික දැන් තෙලේ හොඳට යට කොටසේ බැඳිලා ඊළඟට දැන් ඔයාලා දැක්ක නේද මම වතුර චුට්ටක් තමයි දැම්මේ. ඒ කියන්නේ ඩම්ප්ලින් එකෙන් කාලකටත් අඩුවෙන් වගේ තියෙන්න දාලා පෑන් එක හොඳට පියනෙන් වහලා විනාඩි 5-6ක් හොඳට මේක තම්ම ගන්නවා. දැන් මම සෝස් එකට ඊළඟට අපිට මේකට රෙඩ් චිලි ඕනේ වෙනවා. මම අද ඒ වෙනුවට මේ ගත්තේ ඩයමීටිස් කරලකින් භාගයක් ගත්තේ. මොකද නැත්තම් සැර වැඩි වෙන්න පුළුවන් නේ. රෙඩ් චිලි අපේ ගෙදර තිබෙත් නැහැ. ඉතින් මේක හීනියට චොප් කරගෙන අපි හදාගත්ත අර සෝස් එකට දාගෙන මේ ටික ඔක්කොම මේ හොඳට ඊළඟට ගෑරොප්පුවක් අරගෙන මිශ්‍ර කරන්නයි තියෙන්නේ. දැන් මේකේ ඩීප් කරගෙන තමයි මේකේ ගාගෙන තමයි අපි ඩම්ප්ලින් එක කෑමට ගද්දි ගන්නෙ. ලුණු චුට්ටක් දාද්දී ඔයගොල්ලෝ චුට්ටක් පරිස්සමෙන් දාන්න. මොකද සෝස් වල ලුණු තියෙන නිසා. ඉතින් මේක හොඳට මිශ්‍ර කරගන්නවා ගෑරොප්පුවෙන්. හරි අපේ සෝස් එක හරි. ඒ අතරතුර බලමු අපේ ඩම්ප්ලින් ටික. දැන් මේ බලන්නකො ඩම්ප්ලින් ටික හරි ලස්සනට හොඳට ස්ටීම් වෙලා වතුරත් සෑහෙන දුරටම හිඳිලා ගිහින් මම අර ඔයාලට කිව්වා නේද කලින් අර යට ටික චුට්ටක් රන්වන් පාට වෙනකන් මේ විදිහට ෆ්‍රයි මේ බැදෙන්න තියලා තමයි අරගත්තේ. එතකොට ඇත්තටම ගොඩක් රසයි සම්පූර්ණයෙන්ම ස්ටීම් කරලා කනවට වඩා. මේ වගේ දැන් මම පෑන් එකෙන් ඩම්ප්ලින් ටික උණුවෙම බාගෙන
මේ දැන් රෑ කෑමට අපි මේක දැන් කන්නයි හදන්නේ. මොකද උණුවෙන්ම කන තරමට තමයි ඇත්තටම ගොඩාක් රස. දැන් මේ අපි රස බලන වෙලාව. ඉතින් මේක හරිම රසවත් කෑමක්. ගෙදර බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. කඩෙන් ගන්නව නම් ඇත්තටම මිලත් පොඩ්ඩක් වැඩි. ඉතින් මං හිතනවා ඕගොල්ලොත් මේ විදිහට හදලා උත්සාහ කරලා බලයි කියලා. ඉතින් මේ වගේ රසවත් කෑමක් අරන් ආයෙත් ඕගොල්ලෝ හම්බෙන්න එන්න. ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට.